සමහර කෝසස් වල මාටින් ගේල් කියලා දීලා එයාලා කියලා දෙන්නේ කොහොමද? එකක් ලොස් වුණොත් ඩබල් කරලා දෙකෙන් ගහන්න, දෙකක් ලොස් වුණොත් ඩබල් කරලා හතරෙන් ගහන්න. මෙහෙම එයාලා මේ මාටින් ගෙල් ක්‍රමයක් කියලා දෙනවා. හරිද? එයාලා ඒකට පුරුදු වෙලා මං කොච්චර හරියට මේ කියලා දීලා මෙහෙම ඇඩ්වයිස් එක දෙනවා. ලොස් එකක් වුණොත් මට කතා කරන්න කියලා. එයාලා පළවෙනි ට්‍රේඩ් එක දාලා දෙවෙනි ට්‍රේඩ් එක දාලා මැද හරියට ගිහිල්ලා ලොස් එකක් වුණොත් ඒක ඩබල් කරලා 4 5කට ගහලා හරිද? ඊට පස්සේ වොෂ් අවුට් කරගත්තට පස්සේ මට ඇවිල්ලා කියනවා මෙහෙම තමයි මම වොෂ් කරගත්තා. මොකද්ද ඊළඟට කරන්න කියලා. මං කියනවා ඩොලර්ස් ටිකක් දාලා ආයෙ පටන් ගන්න ආයෙ වොෂ් වෙයි කියලා. එහෙම තමයි මට ඉතින් කියන්න තියෙන්නේ. කියන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒකට හේතුව තමයි ඒකට හේතුව එයාලා මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. මේ මාටින්ගේ එයාලට කන්ට්‍රෝල් කරන්න බෑ. හරිද? ඒ හේතුව තමයි දෙකක් දාලා ට්‍රේඩ් ලොස් වෙලා හතරකින් දානවා ඒකත් ලොස් වෙන 8ෙන් දාන එක රිකවරි වෙනවා. හරිද? මේක දකිනවා එයා. එක පාර එයාට පොඩි ප්‍රොෆිට් එකකුත් ඇවිල්ලා ගිය ලොස් ටික රිකවරි වෙනවා. රයිට්. හැපි. මේක තමයි ට්‍රේඩින් කියලා එයාගේ මයින්ඩ් සෙට් එකට යනවා. හරිද? එතකොට මේක හැමදාම මේක රිකවරි වෙන්නේ නැහැ. කවදාවත් හැමදාම මේක මේ රිකවරි වෙන්නේ නැහැ. මේක අඩියට ලොස් වෙනකම් අඩියට යනකම් ලොස් වෙනවා. හරිද? මම දන්නවා ඩොලර් 1000කින් පටන් ගත්ත එක account එකක් ඩොලර් 40 ගානකට බැස්ස මාටින් ගේල් එකක් එක්කෙනෙක් ගහලා. හරිද? මේ විදිහට යනවා. අනිවාර්යෙන් මාටින් ගේල් හැමතිස්සෙම වැඩ කරන්නේ නැහැ. ඒකට ලොස් රිකවරි කියන්නේ ලොස් රිකවරි කියන්නේ මගේ හෙල්ප් එකත් එක්ක ඔයාලා ඉස්සරහට කරගන්න ඕන දෙයක්. හරිද? මුල් දවස්වල මේ 50